හරි මම දැන් කියලා දෙන්න යන්නේ වර්තමාන කාලේ. වර්තමාන කාලේ ගැන. වර්තමාන කාලේ කියන්නේ මොකද්ද? වර්තමාන කාලේ කියලා කියන්නේ මේ දැන්. මේ දැන් කරන දේ. දැන් මම උගන්වනවා. දැන්නේ කරන්නේ. එතකොට ඔයාලා ඉගෙන ගන්නවා. දැන් තමයි ඉගෙන ගන්න. right? ගිය දෙයක් නෙමෙයි මේ දැන් කරන දේවල් අපි කියන්නේ වර්තමාන කාලේ කියලා. හරිද? එතකොට වර්තමාන කාලේ අද මම කියලා දෙන්න යන්නේ. වර්තමාන කාලෙදී මම කිව්වොත් උක්තය මම වුණොත් ඉවර වෙන්න ඕන ළමයි මී වලින්. මම නම් ඉවර වෙන්න ඕනේ මී වලින්. අපි කියලා තිබ්බොත් ඉවර වෙන්න ඕනේ මූ වලින්. මම නම් මී, අපි නම් මූ. එක්කෙනෙක් නම් right? එක්කෙනෙක් නම් මොකද්ද එක්කෙනෙක් නම් ඉවර වෙන්න ඕනේ ඊ වලින්. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න. එක්කෙනෙකුට ඊ කියන්න කට්ටියකට. right? කට්ටියකට නම් එන්නේ තී. කට්ටියකට නම් එන්නේ තී වලින්. ඔන්න ඕක තමයි 4 වසරේදී ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. 3 4 වසරවල් දෙකම. එතකොට මම නම් මී, අපි නම් මූ. එක්කෙනෙක්ට නම් ඊ කියන්නේ, කට්ටියකට නම් කියන්නේ තී කියලා. මෙන්න මේක ලියා ගන්න. මුලින්ම පොතේ මේක ලියා ගන්න. පොඩි වෙලාවක් දෙන්නම් පොතේ ලියා ගන්න. වෙලාව මදි වුණොත් ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා ස්ටොප් කරලා ඉවර වෙලා මේක ලියා ගන්න ඕනේ. ස්පෙෂලි මේ වීඩියෝස් ටික මම හදන්නේ මගේ ක්ලාස් එකේ ළමයින්ට. ක්ලාස් එකේ ළමයි අලුතෙන් ජොයින් වෙද්දී හැම මාසෙකදීම ළමයි ජොයින් වෙනකොට පරණ මාසවල ඉගෙනගත්ත දේවල් එයාලට මිස් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා වෙනුවෙන්ම තමයි මේ වීඩියෝ සීරීස් එක හදන්නේ. සමහර ඒවා පබ්ලික් වීඩියෝස් විදියට හැමෝටම බලන්න පුළුවන්. හැබැයි සමහර ඒවා ඔයාලට විතරක් දෙන ඒවා වෙනම ලින්ක් එකකින් තමයි ඔයාලට YouTube එකේදී බලන්න පුළුවන් වෙන්නේ. බොහෝ දුරට මේ වීඩියෝස් ටික පබ්ලික් තව ඒවා තියෙනවනේ තව පාඩම් ඒවා යන්නේ ගොඩක් වෙලාවට ප්‍රයිවට් වීඩියෝස් විදිහට ඒවා ඔයාලට වෙනම ලින්ක් එකක් through තමයි බලන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලගේ මගේ අරිච්ච පාඩම් ටික මෙන්න මේ වීඩියෝස් හරහා බලලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ වෙනම සෙෂන් එකක් දාලා ඔයාලට උගන්වද්දි මගෙන් අහගන්න පුළුවන් ටීචර් වීඩියෝ එකේ මෙන්න මෙතන මට තේරුනේ නැහැයි කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලලා මම නිකන් ඉන්නේ නැහැ. ඔයාලට මේ වීඩියෝ එක බලන්න දීලා මේකෙන් වෙනම ඇක්ටිවිටීස් ටිකක් ගෙදරදී කරන්න දෙනවා. එතකොට තමයි මම දැනගන්නේ මගේ වීඩියෝ එකෙන් ළමයාට මේක තේරිලා. හැබැයි ඒව වැඩ ටික ඔයගොල්ලෝ වැරදියට නම් කරලා මට එවලා තියෙන මං එතකොට දැනගන්නවා මේ වැඩේ මේ වීඩියෝ එක තේරිලා නෑ මේ ළමයාට. එහෙනම් මම වෙනම මොකක් හරි මීටින් එකක් දාලා ඔයගොල්ලන්ට ඒ ටික කියලා දෙනවා. හරිද? හරි. ඒ නිසා මේක ලියා ගන්න. මේ වලින් වැඩ දෙනවා ඔයාලට වෙනම ක්ලාස් එකේදී. මේ ඒ හින්දා මේක ලියා ගන්න. මං හිතනවා වෙලාව ඇති කියලා. ඒ හින්දා මම මකනවා මේ ටයිම් අදින වීඩියෝ එක පෝස් කරලා ඒ කියන්නේ ස්ටොප් කරලා ඔයගොල්ලෝ මේක ලියා ගන්න. හරිද? දැන් මම කිව්වා මම නම් ඉවර වෙන්න ඕනේ මොකෙන්ද? මම නම් ඉවර වෙන්න ඕනේ ළමයි මී වලින්. හැබැයි මේ වර්තමාන කාලෙට මේක පොදු. එතකොට මම නම් පාසල් යමි නේ. මම නම් ඉවර වෙන්න ඕනේ මීනේ. එතකොට මම පාසල් යමි. ඊළඟ එක මම බත් මොකද කියන්නේ කනව නම් මොකද? මම බත් කමි. right? මම නම් ඔන්න ඉවර වෙන්නේ මොකෙන්ද? මී වලින්. ඊළඟට අපි කිව්වොත් මොකෙන්ද ඉවර වෙන්නේ? මූ වලින්. අපි නම් ඉවර වෙන්න ඕනේ මූ වලින්. එතකොට අපි නම් මොකද්ද? අපි පාසල්
ඔව් යමු. මූ වලින් ඉවර වෙන්න ඕනේ. එතකොට මූ යමු. ඊළඟ එක. අපි බත් මොකද්ද? කමු. right? මම මී අපි ඊළඟට එක්කෙනෙක් නම් මම මොකද්ද කිව්වේ එක්කෙනෙකුට මොකද්ද කියන්නේ කියලා? එක්කෙනෙකුට නම් ඊ. හරිද? ඒ එක්කෙනා සතෙක් වුණත් මිනිස්සෙක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි එක්කෙනෙක් නම් ඉවර වෙන්න ඕනේ ඊ වලින්. හරිද? එතකොට අමර පාසල් යයි. ඊ වලින් ඉවර වෙන්න ඕනේ. එක්කෙනෙක්නේ. අමර කියන්නේ එක්කෙනෙක් නේද? එතකොට අමර පාසල් යයි. ඊළඟ එක. අම්මා මොකද කරන්නේ අම්මා? අම්මා බත් උයයි. දැක්කද අම්මා එක්කෙනෙක්නේ. ඊළඟට කට්ටියක් නම් ගොඩක් නම් සත්තු උනත් ප්‍රශ්නයක් නැහැ. කට්ටියකට නම් එන්න ඕනේ මොකද්ද? තී. ඔව් කට්ටියකට නම් එන්න ඕනේ තී. එතකොට කවුද කට්ටිය? බල්ලෝ. බල්ලා නෙමෙයි. එතකොට කට්ටියක්නේ. කට්ටියක් වෙනකොට බල්ලෝ ගොඩක්. ඔව් බල්ලෝ පාරේ මොකද කරන්නේ? දුවති. කට්ටියක් නම් ඉවර වෙන්න ඕනේ මේ. කට්ටියක් නම් ඉවර වෙන්න ඕනේ තී වලින්. ඊළඟට එක්කෙනෙක්නේ අම්මා බත් උයයි එක්කෙනෙක්. ගොඩක් නම් අම්මලා ගොඩක් බහුවචන. අම්මලා බත් මොකද්ද? කට්ටියක් නම් මොකද්ද? උයති. ඔව් අම්මලා බත් උයති. right මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ. මම එකකින් දෙක ගානේ තමයි දැනට දීලා තියෙන්නේ. මේ ගොඩක් සරල ඒවා. ඊට පස්සේ සමහර ඒවා මම දෙනවා ලිඛිත බසට හරවන්න කියලා වෙනම ටික. ඒක මම ඔයාලගේ ෆෝන් එකට දාන්නම්. මේ වීඩියෝ එක ක්ලාස් එන්නේ නැති වෙන ළමෙක් බලනවා නම් ඔයාලත් ඕනනම් කියන්න මම ඒවා ඔයාලට එවන්නම්. මෙන්න මේ ටික දැන් ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඕගොල්ලෝ වෙනම මේ හැම එකකින්ම මම මේ වලින් වාක්‍ය පහක් ඔයාලා හිතලා වාක්‍ය පහක් හදන්න. අපි මූණන් හිතලා ඔයගොල්ලෝ හිතලා වාක්‍ය පහක්. එක්කෙනෙකුට හිතලා වාක්‍ය පහක්. කට්ටියකට තී කියලා හිතලා වාක්‍ය පහක්. මේ ටිකට අමතරව ඔයගොල්ලෝ හැම එකෙන්ම හිතලා වාක්‍ය පහ ගානේ හදලා මට එවන්න ඕනේ. හරිද? හරි මේක දැන් ලියා ගන්න. හරි මං හිතනවා ඔයාලා මේක ලියා ගන්න නැති කියලා ටයිම් මදි නම් ඕගොල්ලෝ මං කියවනේ ස්ටොප් කරලා මේක ලියා ගන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මං හිතනවා වර්තමාන කාලේ ඔයාලට දැන් තේරෙන්න ඇති කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි.